ඔන්න ඉතින් සාදරයෙන් පිළිගන්නවා Simple Mind YouTube channel එකට. ඔන්න ඉතින් යාළුවනේ අද smart test video එකකුත් තරම් ආවේ ඔයාට හිතලා උත්තර දෙන්න පුළුවන් සුපිරිම smart test එක. ඉතින් අද smart test එකෙත් ඔයාට ප්‍රශ්න 10ක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාට එක ප්‍රශ්නයකට උත්තර දෙන්න තප්පර 5ක් කාලයක් හම්බ වෙනවා. ඔයා හරියටම ගෙස් කරන එක ප්‍රශ්නයකට ලකුණු 10ක් හම්බ වෙනවා. ඔයාට smart test එක අන්තිමේදීම හම්බ වෙන ලකුණු ගානත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ වීඩියෝ එක ලයික් එකකුත් දාන්න. එහෙනම් අපි යන් අපේ ස්මාර්ට් ටෙස්ට් එකට. එහෙනම් අපි යන් අපේ පළවෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ එළවලු වර්ගයක් ගැන. ඒක නම් ඉතින් ගොඩක්ම ලේසි ප්‍රශ්නයක්. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි no call. ඉතින් ඔයාලා මේකේ උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ no කියලා එකක් දීලා තිබ්බා. දෙවෙනි එකේ call ලකුණක් දීලා තිබ්බා. ඒතකොට ඉතින් ඔයාලා ලේසියෙන්ම ගෙස් කරගන්න පුළුවන් no call කියලා. එහෙනම් යාළුවනේ අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන දෙවෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ එළවලු වර්ගයක් ගැන. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි කෙහෙල් මුව. ඉතින් ඔයාලා මේකේ උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ කෙසෙල් වල රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ මුවෙක්ගේ රූපයක් දීලා තිබ්බා. ඉතින් දැන් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි කෙහෙල් මුව කියන්නේ එළවලුවක්ද කියලා. කෙහෙල් මුව කියන්නේ එළවලුවක් තමයි. ඔයාට ඉතින් ෂුවර් නැත්නම් ChatGPT එකේ ගහලා බලන්නකෝ. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන තුන්වෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන තුන්වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ පළතුරු වර්ගයක් ගැන. මේක ගැන හින්ට් එකක් දුන්නොත් මේ පළතුරු වර්ගයේ ඇඹුරු රහක් තමයි තියෙන්නේ. කොළ පාට පළතුරක්. එහෙනම් යාළුවනේ ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි බිලින්. ඔයාට මේකේ උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ B කියලා එකක් දීලා තිබ්බා. දෙවෙනි එකේ ලිං වල රූපයක් දීලා තිබ්බා. ඉතින් මේ ලිං දීලා තියෙද්දි මේ දීලා තියෙන්නේ උණු වතුර ලිං වල රූපයක්. මොකද සාමාන්‍ය ලිං එක ළඟ පිහිටන අවස්ථා ගොඩක්ම අඩුයිනේ. එතකොට ඔයාට ලිං කියන එක ගෙස් කරගන්න අමාරුයි. මම හිතනවා මේකත් ඉතින් ඔයා හරියටම ගෙස් කරන්නේ නැති කියලා. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. දැන් ඉතින් යාළුවෝ බයින්න පුළුවන්. අද ස්මාර්ට් ටෙස්ට් එකේ තියෙන්නේ එළවලු පළතුරු විතරක්ද කියලා. නෑ එහෙම එකක් නෑ. හොඳම ප්‍රශ්න ටික එන්නේ ඉස්සරහට. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන හතරවෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන හතරවෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ සතෙකුගේ නම. මෙයා ගැන හින්ට් එකක් දුන්නොත් මෙයා උග්‍ර විෂ සහිත සර්පෙක්. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි තෙල් කරවලය. ඉතින් ඔයාලා මේකේ උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි රූපේ තෙල් වල රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ ලොකු කරවලයකගේ රූපයක් දීලා තිබ්බා. ඉතින් ඔයා තෙල් කරවලයක් දැක්කොත් මොකද කරන්නේ? අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න බලන්න. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන පස්වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනස්. ඉතින් ඔයාට මේකෙ මොකුත් ගෙස් කරන්න නෙමෙයි තියෙන්නේ. මේක ඉතින් ඔයාගේ සිංහල දැනුම තමයි බලන්න යන්නේ. මම දැන් කලින් ඇහුවානේ. ඔයා තෙල් කරවලයක් දැක්කොත් මොකද කරන්නේ කියලා. ඒක ඉතින් අහන්න දෙයක් නැහැ. ඌ පණි පිටින් යවන්නේ නැහැ. ඌ මර්ධනය කරන්න හදන්නේ. එහෙනම් ඉතින් මර්ධනය කියලා හරියටම ලියලා තියෙන වචනේ තෝරලා පහලින් කමෙන්ට් එකක් දාන්න බලන්න. මේක ඉතින් ඔයාට හිතන්න දෙන ප්‍රශ්නයක්. මේකේ මම ඔයාට උත්තරයක් දෙන්නේ නැහැ. ඔයාගේ දැනුම තමයි මේකෙන් බලන්නේ. එහෙනම් යාළුවනේ අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 6 වෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන 6 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ ප්‍රදේශයක නම. මේක ගැන හින්ට් එකක් දුන්නොත් මේක කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයක්. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි සඳ ලංකාව. ඉතින් ඔයාලා මේකේ උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ හඳක රූපයක් දීලා තිබ්බා. ඉතින් ඒක ගහලෝකයක් වගේ දැක්කේ නෑ ඒක හඳක්. ඉතින් දෙවෙනි රූපෙන් ඔයාලට ලංකාවේ රූපයක් දීලා තිබ්බා. ඒක නයි ඉතින් අඳුර ගන්න පුළුවන් නේ. එතකොට ඉතින් සඳ ලංකාව කියලා හරියටම ගෙස් කරන්න පුළුවන්. ඒක ඉතින් හරියටම ගෙස් කරා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න බලන්න සඳ ලංකාව කියලා. එහෙනම් අපි යන් අපේ 7 වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 7 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ ගල් පර්වතයක් ගැන. ඉතින් මේක ගැන හින්ට් එකක් දුන්නොත් මේක පිහිටලා තියෙන්නේ රත්නපුරේ දිස්ත්‍රික්කයේ බලංගොඩ කියන ප්‍රදේශයට ආසන්නව තමයි මේක පිහිටලා තියෙන්නේ. දැන් ඉතින් මෙහෙම කියද්දි මේ ප්‍රශ්නේ ලේසිත් වෙනවානේ. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි කූරගල. ඉතින් මේක ඔයාලට උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ කූරු දෙකක රූපයක් දීලා තිබ්බා. ඉතින් ඒක ඉත්තෑ කූරු දෙකක් තමයි තිබ්බේ. දෙවෙනි එකේ ගලක රූපයක් දීලා තිබ්බා. එතකොට ඉතින් ඔයාලට ලේසියෙන්ම කූරගල කියලා ගෙස් කරන්න පුළුවන් නේ. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 8 වෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන 8 වෙනි ප්‍රශ්නේ තමයි
මේ රූප දෙකෙන් කියවෙන්නේ විහාරයක නම. ඉතින් මේක ගැන හින්ට් එකක් දුන්නොත් මේක පිහිටලා තියෙන්නේ උතුරු පළාතට වෙන්න. උතුරු පළාතේ යාපනයේ දිස්ත්‍රික්කේ තමයි මේ විහාරය පිහිටලා තියෙන්නේ. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි කදුරුගොඩ. ඉතින් ඔයාලට මේකේ උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ තිය කදුරු ගහක රූපයක් තමයි දීලා තිබ්බේ. දෙවෙනි එකේ පොල් ගඩක රූපයක් දීලා තිබ්බේ. ඉතින් ඔයා දෙවෙනි එක පොල් කියලා ගෙස් කරගත්තා නම් කදුරු පොල් කියලා ඉතින් විහාරයක් තියෙන විදියක් නැහැනේ. ඒක සාමාන්‍යයෙන් ගොඩ කියලා තමයි ඔයා ගෙස් කරගන්න ඕනේ. ඒක තමයි ලොකු පොල් ගොඩක් දාලා තිබ්බේ. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 9 වෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන 9 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ අපි ගොඩක් කන්න කැමති කෑම වර්ගයක් ගැන. මේක ගැන නම් මම ලොකුට හින්ට් එකක් කියන්න යන්නේ නැහැ. මොකද ප්‍රශ්නේ එතකොට ගොඩක්ම ලේසි වෙනවා. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි මුං කැවුම්. ඉතින් ඒක නම් ඉතින් ගොඩක්ම ලේසි ප්‍රශ්නයක් නේ. ඔයාලට පළවෙනි රූපයෙන් මුං වල රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ කැවුම් වල රූපයක් දීලා තිබ්බා. ඒ කැවුම් වල රූපේ ඔයා වඩේ කියලා එහෙම ගෙස් කරගන්න එපා. ඒ වගේ තිබ්බට ඒ ඉතින් කැවුම් වල රූපයක් තමයි දීලා තිබ්බේ. එහෙනම් යාළුවනේ අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔන්න ඉතින් යාළුවනේ අපේ ස්මාර්ට් ටෙස්ට් එකේ දැන් අන්තිම ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එහෙනම් අපි යන් අපේ 10 වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 10 වෙනි ප්‍රශ්නේ මේ රූප දෙකෙන් කියවෙන්නේ අපි ගොඩක් කන්න කැමති කෑම වර්ගයක් ගැන. ඒක නයි ඉතින් ගොඩක්ම ලේසියිනේ. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි පොල් අයිස්. ඉතින් ඔයාලට මේකේ උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ පොල් ගෙඩියක රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ අයිස් කැටවල රූපයක් දීලා තිබ්බා. ඒකට ලේසියෙන්ම ගෙස් කරගන්න පුළුවන් පොල් අයිස් කියලා. ඉතින් යාළුවනේ ඔයා කැමතිම අයිස්ක්‍රීම් ජාතිය පහලින් කමෙන්ට් එකක් දාන්න බලන්න. ඉතින් යාළුවනේ අපේ ස්මාර්ට් ටෙස්ට් එකේ ප්‍රශ්න 10 නම් ඉවරයි. දැන් ඉතින් ඔයා දන්නවනේ හරියටම ඔයා ප්‍රශ්න කීයකට හරියට උත්තර දුන්නද කියලා. ඒකට හරියන ලකුණු ගානත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ Simple Mind YouTube channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන් යන්න. එහෙනම් යාළුවනේ මේ වගේ අලුත් ස්මාර්ට් ටෙස්ට් වීඩියෝ එකකින් ඉක්මනටම සෙට් වෙමු.